අද මගේ අම්මගේ තාත්තගේ 32 වන විවාහ සංවත්සරය. ඒත් එයාලා ආදරය කරන්න අරගෙන දැන් අවුරුදු 35ක් විතර වෙනවා. ඒ දෙන්නම ගැන කියනවා නම් ඒ දෙන්නම ඉතාමත් විශිෂ්ටයි. ඒ දෙන්නට දෙන්න තරම් ගැළපෙන දෙන්නෙක් මේ ලෝකේ නැති තරම්. ඒ දෙන්නම එක වගේම අධිසංවේදී. එකම සින්දු වලට, එකම චිත්‍රපටි වලට කැමති. එකම විදිහට ලයිෆ් එක එන්ජොයි කරන්න කැමති. එකම විදිහට හැම මිනිස්සයම ගොඩක් විශ්වාස කරලා උදව් කරන්න කැමති. එකම විදිහට ගොඩාක් පින් රැස් කරන්න කැමති. සත්තුන්ට ගොඩාක් ආදරේ. තව එක වගේ දේවල් ගොඩාරියයි. ඒ දෙන මේ ගත කරපු අවුරුදු 32 තුල හැම මොහොතක්ම සතුට, ආදරය, අභියෝග, ඉවසීම, දරා ගැනීම සහ කැපවීම වලින් පිරීලා තිබුණා. මට ඕනම තැනක කියන්න පුළුවන් මගේ තාත්තා අද වෙනකොට මේ තරම් ජනප්‍රිය, ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියෙකු බවට පත් උනේ තාත්තගේ විශිෂ්ට රංගන හැකියාව වගේම මගේ අම්මගේ අසීමිත කැපවීම නිසා කියලා. මගේ අම්මා නැත්තම් කුමාර තිරිමාදුර කියලා ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලංකාව තුළ බිහි නොවන්නටත් ඉඩ තිබුණා. තාත්තා එයාගේ මුළු ජීවිතේම කලාව වෙනුවෙන් කැප කරද්දී අම්මා එයාගේ මුළු ජීවිතේම අපි වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන් කැප කළා. පොඩි කාලේ ඉඳලම අපිට අම්මත් තාත්තත් දෙන්නම උනේ අපේ අම්මා. මොකද අපේ තාත්තා ඒ තරමටම ගොඩාක් කාර්යබහුල වෙලා හිටියා. හැබැයි තාත්තා මොනතරම් කාර්යබහුල වුණත් මාත් නංගි තාස කරන හැමදේම අපිට අරන් දුන්නා. නිතරම අපිව විනෝදචාරිකා අරගෙන ගියා. අපිට කවදාවත් මේ දේ නැහැ නේද කියලා දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. මගේ අම්මට තාත්තා ගැනත් තාත්තට අම්මා ගැනත් ලොකු ආදරයක් තිබුණා. ගැඹුරු විශ්වාසයක් තිබුණා. එකිනෙකා වෙනුවෙන් ගොඩාක් කැප වුණා. ඉතින් මං හිතනවා ඒක තමයි මම දකින විදිහට සත්‍ය ආදරයට හොඳම උදාහරණය කියලා. ඉතින් මම හදවතින්ම සුබ පතනවා මගේ අම්මටයි තාත්තටයි සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා කියලා. ඉදිරි ජීවිත කාලය තුලත් සතුටින්ම නිරෝගීව ලස්සනට එකට ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.